අයිබෝවන් මම මතුගම සෙනවිරුවන් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානයේ උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා පත් කරන ලද බෞද්ධ උරුමයන් විනාශ කිරීම සම්බන්ධව පත් කරන ලද කොමිෂමේ සමාජිකයෙක් ඒ වගේම මේ රටේ ජාතික උරුමයන් පිළිබඳව ගවේෂණය කරන ඒ සම්බන්ධව පුරාවිද්‍යාත්මක පරීක්ෂණ කරන කෙනෙක් විදියට මම මේ අවස්ථාවේදී විශේෂයෙන් අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ මේ අවස්ථාවේ වැඩම කරලා ඉන්නවා මේ අවස්ථාවට අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩම කරා උන්වහන්සේ අදහස් දක්වාවි මම අදහස් කරනවා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කාරණා කීපයක් එකක් තමයි තිරුගුණාමල දිස්ත්‍රික්කයේ කන්‍යා උණුවතුරලින් ප්‍රදේශයේ වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව අපි දන්නවා කන්‍යා උණුවතුරලින් කියලා කියන්නේ හුදෙක් ජනතාවට ස්නානය කරන පහසුකම් ඇතුව සැදූ ස්ථානයක් නෙවෙයි. ඒ ස්ථානයේට සුවිශේෂ අතීතයක් තියෙනවා. මොකද දේවානම්පියතිස්ස රජ දවස අපි දන්නවා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් විශේෂ ආරාම ඇති කරනවා. ඒ වගේම විහාරස්ථානවලට අවශ්‍ය පහසුකම් සකස් කරනවා. මේ ස්ථානය සකස් වෙන්නේ ගිලන් භාවයටපත් භික්ෂුන් වහන්සේලාට නවාතැන් අරගෙන ඒ රෝගී තත්ත්වයන් දුරු කර ගැනීමට පවතින ස්ථානයක් විදියට. ඉතින් ඒ නිසා මොකද අපි දන්නවා අපේ මේ උණු වතුර භාවිතා කිරීමෙන් මේක ඖෂධීය ජලයක් විදිහට අපි හඳුන්වනවා. ඒ ස්ථානයේ උල්පත් කීපයක්ම තියෙනවා. මේ ස්නානය කිරීම නිසා මේ තමන්ගේ රෝගාබාධ දුරු කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ස්ථාන මම හිතන්නේ ලංකාවේ තැන් කීපයකම තියෙනවා. තිරුගුණාමල දිස්ත්‍රික්කයේ මේ උණු වතුරලින් ස්ථානය අතීතයේ මේ ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ ගෝණ කර්ණිකාව කියලා. ඒ කර්ණිකාව කියන වචනයෙන් තමයි මේ කන්‍යා කියන නාමය බින්න වෙලා තියෙන්නේ. ඉතින් මේ තිරුගුණාමල දිස්ත්‍රික්කයේ මේ කන්‍යා උණු වතුරලින් ආශ්‍රිතව තිබුණු ආරාම සංකීර්ණය නටබුන් වෙලා විනාශ වෙලා දැන් අද ඒ ස්ථානයේ පැරණි පිළිමගයක්, පැරණි චෛත්‍යයක්, පැරණි බෝධීන් වහන්සේ, ඒ වගේම තවත් චෛත්‍යයක්, ඒ වගේම පොකුණු කීපයක් ආදී වශයෙන් පැරණි නටබුන් අපිට දකින්න තියෙනවා. ඒකම මේ ස්ථානයේ තත්ත්වය පිළිබඳව ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට අයිති ශිලාලේඛනයක් හම්බෙලා තියෙනවා. ඒ ශිලාලේඛනයේ හැටියට මේ ස්ථානයට සමීපව තියෙන කුජවිය සහ මරුලවිය කියන වැව් දෙකේ ආදායම මේ විහාරස්ථානයට පූජා කරලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. ඉතින් එතකොට මේකේ වැදගත්කම අපිට මේ බෞද්ධ සිද්ධාස්ථානයක් විදියට වැදගත්කම අපිට පැහැදිලි වෙනවා. අතීතයේ රජවරු මේ ස්ථානයට මේ ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කරපු පුද සත්කාර පිළිබඳව. ඉතින් මේ ස්ථානය හඳුනා ගන්නකොට පහුගිය LTT ත්‍රස්තවාදී සමයේ මේ ස්ථානයේ බංකරයක් ඉදි කරලා ඔවුන් මේ උණු වලින් ස්නානය කරන්න පැමිණෙන අයගෙන් ආදායම අරගෙන ඒ LTT ත්‍රස්තවාදීන් පෝෂණය වුණු බව අපිට දැනගන්නට තිබෙනවා. ඊට පස්සේ 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ මේ ස්ථානය වාහන නැවතුම්පල බදු අරගෙන ඒක කරගෙන යන යම්කිසි කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව විසින් මේ ආදායම එකතු කරලා තියෙනවා. ඊට අමතරව එහි ප්‍රාදේශීය සභාව අනතුරුව මේ ස්ථානයට
ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරලා ආදායම අරගෙන තියෙනවා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ යම්කිසි කැණීමක් කරලා මේ චෛත්‍ය වහන්සේ මතු කරගත්තට පස්සේ අර කියන පාලන අධිකාරියන් බැහැර කරගන්න සිද්ධ වුණා. මොකද හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විරුද්ධව නෛතික කටයුත්තක් සිද්ධ කරා ඒ පාර්ශවයන් විසින්. ඒ නෛතික කටයුත්තෙන් පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථානයක් විදියට මේක තහවුරු වුණා. නෛතික වශයෙන් තහවුරු වුණා. මේ ස්ථානයේ කෝවිල් දෙකක් හදලා තිබුණා. චෛත්‍ය උඩ එකක් හදලා තිබුණා. බාහිරව තව එකක් හදලා තිබුණා. මේ චෛත්‍ය උඩ තියෙන කෝවිල ඉවත් කරන්නටත් අනිත් කෝවිලට වෙනත් ස්ථානයක් මේ පුරාවිද්‍යා පරිශ්‍රයෙන් බැහැර ස්ථානයක් ලබා දෙන්නටත් ඒ නෛතික ක්‍රියාවලියේදී සිද්ධ වුණා කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් දැන් තියෙන තත්වය ප්‍රාදේශීය සභාව නැවතත් මොකද පහුගිය දවස්වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසර 136ක් පිරීම නිමිත්තෙන් උරුමේට ජීවයක් කියන වැඩසටහන ආරම්භ කළා. ඒ උරුමේට ජීවයක් කියන වැඩසටහන ආරම්භ කරන ලද්දේ ලංකා පුරා ස්ථාන 1000ක වැඩ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් මේ සඳහා දෙපාර්තමේන්තුව ලක්ෂ 25ක් වෙන් කළා තියෙනවා. ප්‍රදේශීය අය දැනුවත් කරලා මේ උරුමේට ජීවයක් වැඩසටහන යටතේ මේ සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට සඳහා ඒ පුරාවිද්‍යා දෙසතියට සමගාමීව. නමුත් අපි දන්නවා රුපියල් ලක්ෂ 25ක් කියලා කියන්නේ ස්ථාන 1000ක් ගත්තොත් එහෙම එක ස්ථානයක රුපියල් 2500ක් විතර තමයි ලැබෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ මේ සංරක්ෂණ කටයුතු ඉදිරියට කරගන්න පුළුවන්ද කියන එක ගැටලුවක් මතුවෙනවා. මේ චෛත්‍ය සංරක්ෂණයේ කන්‍යා උණුවතුරලින් රාජමහා විහාරයේ ආශ්‍රිත තියෙන මේ පුරාවිද්‍යා ස්මාරකය නැත්නම් මේ චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා අවුරුදු 3ක් එක දිගට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මුදල් වෙන් කළා. නමුත් අර කියන නෛතික කටයුතු නොයෙකුත් බාධක නිසා මේක කරගන්න බැරි වුණා. නැවත භාණ්ඩාගාරයට මුදල් ආපහු ගියා. දැන් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ඔය කුණාටුවට කලින් වෙන්කර මුදලත් ආපහු ගියා. මොකද කුණාටුව වෙනකොට ස්ථානයට අවශ්‍ය ගඩොල් සපයා ගැනීමේ හැකියාවක් ලැබුණේ නැති නිසා. ඉතින් මේ අවුරුද්දේ නැවත මේ චෛත්‍යයට මුල්ගල් තිබ්බා මේ පුරාවිද්‍යා දෙසතියට සමගාමීව. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ ස්ථානයේ මේ චෛත්‍ය සංරක්ෂණය කරනවාද නැද්ද කියලා. මොකද බාහිර සංවිධාන ගණනාවක් විශේෂයෙන්ම සිංහල වීර විධාන බෞද්ධ මහා සම්මේලනය ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන ගණනාවක් මේට උදව් කරන්නට මූල්‍යමය වශයෙන් උදව් කරන්න නොයෙකුත් ද්‍රව්‍යමය වශයෙන් උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒක ලෑස්ති වෙලා ඒ උදව් ලබා දීලත් තියෙනවා මේ වෙනකොට. හැබැයි මේ නඩු කටයුතු ඉස්සරහට දාලා මේ චෛත්‍ය සංරක්ෂණය කිරීම පමා කරනවාද කියන ගැටලුව අපි ඉදිරියේ තියෙනවා. මොකද මේට සමගාමීව තිරුකොණාමල දිස්ත්‍රික්කයේ සෝමාවතී රක්ෂිතයේ තියෙන සිරිමංගලපුර ගෙඩිගේ විහාරය මේ සිරිමංගලපුර ගෙඩිගේ විහාරයත් ඒ පැරණි දේවානන්ත පිරිස යුගයේ විශාල ආරම්භ සංකීර්ණයක තියෙන එක කොටසක් පමණයි. පොළොන්නරු යුගයේදී කියන්නේ 10 වෙනි සතවර්ෂයෙන් පස්සේ චෝල ආක්‍රමණ කාලේ මේ ස්ථානයේ යම්කිසි දේවාලයක් අර පොළොන්නරුවේ ශිව දේවාල හැදුවා වගේ මේ ස්ථානෙත් ශිව දේවාලයක් හදලා තියෙනවා. ඒ ආක්‍රමණිකයා විසින් තමන්ගේ සෙබළුන්ට වන්දනාමාන කිරීම සඳහා මේ ස්ථානයේ එවැනි ශිව දේවාලයක් හදලා තියෙන බව පේනවා. හැබැයි මෙහි උරුමය මෙහි පදනම බෞද්ධ උරුමය. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2017 කරපු ගවේෂණයේදී මේක පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. එතන තියෙන චෛත්‍ය නටබුන් ඒ ශිලාලේඛනයක් හම්බෙලා තිනවා. ඒ ශිලාලේඛනයේ සංකේතය විකෘති කරලා දෙමළ ලේඛනයක් මේකේ අඩංගු කරලා තියෙන බව අපිට පේනවා. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම වෙන්නේ මේ අතීත බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීම මිසක් චෝලාක්‍රමණිකයාගේ අරමුණ ඉෂ්ට කිරීම නෙවෙයි. ඊළඟට තව කාරණයක් තියෙනවා. අර මම ඉස්සලා කියපු කාරණේට සමගාමීව මේ ස්ථානයේට ලක්ෂ 25ක් මේ ස්ථානයේ ඇතුළු පුරාවිද්‍යා ස්ථාන 1000කට ලක්ෂ 25ක් වෙන් කරණීමේදී හේතුව වශයෙන් අපිට දකින්න තියෙන්නේ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කරන මුදල් ඉතාමත්ම සීමිතයි. ඉතාමත්ම සීමිතයි. හැබැයි ස්ථාන 3ක් තියෙනවා දිවයින පුරාම රිටිගල, මාතර තාරකා කොටුව, ඒ වගේම කන්‍යා උණුවතුරුලින් රාජමහා විහාරය කියන ස්ථාන 3න් ප්‍රවේශ පත්‍ර නිකුත් කළා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශාල මුදලක් වාර්ෂිකව ලබා ගන්නවා. මට මතකයි මේ කන්‍යා උණුවතුරුලින් රාජමහා විහාරයට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආරම්භක කාලවකවානුවේ මාසිකව රුපියල් ලක්ෂ 2ක් ලැබිලා තුණා ඒ කාලේ හැටියට. අද වෙනකොට මම තොරතුරු පනතෙන් ඉල්ලලා තියෙනවා කොච්චර ආදායමක් ලැබෙනවද කියලා. ඒක තමයි ලැබුණේ නැහැ. අපි හිතමු අවුරුද්දට කෝටියක් ලැබුණා කියලා. ඒ කෝටිය ලැබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නෙවෙයි. කනගාටුවට කරන ලංකාවේ තියෙන නීතිය හැටියට මේ සියලුම මුදල් යන්නේ රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට. එතකොට මෙතන තියෙන ශිලාලේඛනයේ හැටියට රජවරු දක්වපු නීතිය හැටියට අඩු ගානේ තිරුකණාමල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරන්න අර කෝටියෙන් යම්කිසි මුදලක් 30%ක්වත් වෙන් කරන්න වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා. මොකද ඒකාබද්ධ අරමුදලට මුදලක් ගියාට පස්සේ එය විවිධ කටයුතු වලට යෙදෙනවා. පුරාවිද්‍යාවට වෙන් වෙන්නේ නැහැ. ඒක අසාධාරණයි. ඒ නිසා කන්‍යා උණුවතුරුලින් රාජමහා විහාරයේ පමණක් නෙවෙයි තිරුකණාමල දිස්ත්‍රික්කයේ තියෙනවා ස්ථාන ගණනාවක් මේ මෑතකදී හඳුනා ගන්නට යෙදිච්ච නගර හා කඩවත් ප්‍රදේශයේ තියෙන මුතුගම කියලා